සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. චර්යාත්මක වෙනසක් තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට ලබා දීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය අධ්‍යාපනික තොරතුරු කීපයක් රැගෙනයි අද මේ ඔබ හමුවට ආවේ. අද දවසේ අපගේ විශේෂ අවධානය යොමු කරමින් අප සාකච්ඡා කරන්නට කතා කරන්නට සූදානම් වෙන්නේ බෝ නොවන රෝග ගැන. ඔබත් මමත් අපි සියලු දෙනාමත් නිරෝගීව ඉන්නටත් දීර්ඝ කාලයක් එසේ ජීවත් වන්නට වඩාත්ම ප්‍රිය කරනු ලබනවා. නිරෝගීභාවය අඛණ්ඩව රැක ගැනීමට නම් අපි නිරෝගීව සිටින විටදීම ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යයට හිතකර ලෙස අපගේ චර්යාවන් ගොඩනංවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්නට නම් සෞඛ්‍ය පිළිබඳ වූ අපගේ දැනුම බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය කරන ඒ දැනුම අරගෙනයි අද අපි මේ ඇවිත් ඉන්නේ. අපට ඇතිවන්නා වූ රෝග තත්ත්වයන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්නට පුළුවන්කම තියෙනවා. එකක් බෝ වෙන රෝග, අනෙක් කාණ්ඩය බෝ නොවන රෝග. බෝ වන රෝග ලෙසින් හඳුන්වනු ලබන්නේ සතෙකු සපා කෑමෙන්, නුසුදුසු ආහාරයට ගැනීමෙන්, ජලය මගින්, එසේත් නැත්නම් වෙනත් කුමන හෝ මාර්ගයකින් අපගේ ශරීරයට යම්කිසි ක්ෂුද්‍ර ජීවියෙක්, දිලීරයක්, වෛරසයක්, බැක්ටීරියාවක් වැනි ක්ෂුද්‍ර ජීවියෙක් ශරීරයට ඇතුළු වීම තුළින් අපගේ ශරීරය රෝග තත්ත්වයන්ට පත්වීමයි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වමනය, පාචනය, උණ වැනි රෝග තත්ත්වයන් ඒ ආකාරයෙන් අපට ඇතිවන බෝ වන කාණ්ඩයේ රෝග තත්ත්වයන්. බෝ නොවන රෝග ලෙසින් හඳුන්වන්නේ කිසිම හේතුවක් නිසා පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමක් සිදු නොවන රෝග තත්ත්වයන්. අද දවසේ අපි විශේෂයෙන් කතා කරන්නේ මේ බෝ නොවන රෝග ගැන. බෝ නොවන රෝග පිළිබඳව අපේ අවධානය විශේෂයෙන් යොමු කිරීම අත්‍යවශ්‍ය වන්නේ වර්තමානයේ වන විට අප රට තුලත් මුළු ලෝකය තුලත් මිය යාම් බොහෝ ප්‍රමාණයකට පුද්ගලයෙකුගේ ජීවිතේ නැති වී යාම් බොහෝ ප්‍රමාණයකට හේතු වන්නේ මේ බෝ නොවන කාණ්ඩයේ රෝග තත්ත්වයන්. බෝ නොවන කාණ්ඩයේ රෝග තත්ත්වයනොත් නැවත දීර්ඝකාලීන බෝ නොවන රෝග සහ කෙටි කාලීන බෝ නොවන රෝග ලෙස කොටස් දෙකකට බෙදෙන නමුත් අද දවසේ අපි විශේෂයෙන් කතා කරන්නේ දීර්ඝකාලීනව අපට බලපෑම් කරන බෝ නොවන කාණ්ඩයේ රෝග තත්ත්ව පිළිබඳව. බෝ නොවන කාණ්ඩයේ රෝග තත්ත්වයන් ලෙසින් අපි හඳුන්වන්නේ මොනවද? ඒවත් ඔබ අප දන්නා රෝග කීපයක්මයි. ලියවැඩියාව, අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් ප්‍රෙෂර් එක කියන රෝග තත්ත්වය, කොලෙස්ටරෝල් වැඩිවීම, හෘද රෝග, අංශභාගය, පිළිකා, කාලීන වකුගඩු අකරණය සහ දීර්ඝකාලීන පෙනහළු රෝග තත්ත්වයන් තමයි බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන රෝග ලෙසින් හඳුන්වනු ලබන්නේ. බෝ නොවන රෝග ඇතිවන්නට බලපාන හේතු කාරණා දැන ගැනීමෙන් අපට මෙම හේතු කාරණාවන් වලින් ඉවත් වෙමින් අපගේ චර්යාවන් නිවැරදි ලෙස හැඩගස්වා ගන්නට අපට අවස්ථාව උදා කර ගන්නට පුළුවන්කම තිබෙනවා. බෝ නොවන රෝග ඇතිවන්නට බලපාන හේතු කාරණා. මේ හේතු සාධක නැවත කොටස් දෙකකට බෙදෙනවා. වෙනස් කළ හැකි හේතු, වෙනස් කළ නොහැකි හේතු. වෙනස් කළ නොහැකි හේතු වලට අයත් වන්නා වූ සාධක අපට කිසිදු හේතුවක් මගින් කිසිම බලයක් යෙදීම මගින් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒ හේතු පිළිබඳවත් අප මත වශයෙන් දැනගත යුතු වෙනවා. වයස්ගත වීම, ස්ත්‍රී පුරුෂ බව, අපගේ ජාතිකත්වය, ඒ වගේම ආර්ය සහ ජාන පසුබිම, පෞල් ඉතිහාසය මේ වෙනස් කළ නොහැකි හේතු වලට අයත් වෙනවා. වෙනස් කළ හැකි හේතු සෞඛ්‍යයට හිතකර ලෙස වෙනස් කර ගන්නට පුළුවන් නම් අපට පුළුවන් වෙනවා බෝ නොවන කාණ්ඩයේ රෝග නොවැළඳී ජීවිතය පවත්වාගෙන යන්නට. එසේ වූ බෝ නොවන රෝග ඇතිවන්නට බලපාන වෙනස් කළ නොහැකි හේතු
කාරණා 4ක් විශේෂයෙන් තියෙනවා. එයින් පළවෙනි කාරණේ වන්නේ සෞඛ්‍යට හිතකර නොවන අපගේ ආහාර පුරුදු. දෙවැන්න ක්‍රියාශීලී නොවන ජීවන රටාවක් ගත කිරීම. තුන්වැන්න වන්නේ බුලත් පිට, මත්ද්‍රව්‍ය, දුම් වැටි වැනි සෞඛ්‍යට අහිතකර අප ගාව තිබෙනා වූ පුරුදු. හතරවෙනි කාරණය වන්නේ අපගේ මානසික තත්ත්වයේ පවත්නා වූ ආතති තත්ත්වයන්. මේ හේතු කාරණා 4 සුදුසු ලෙස වෙනස් කර ගැනීමෙන් අපට හැකියාව තිබෙනවා බෝ නොවන කාණ්ඩේ රෝග වළක්වා ගනිමින් නිරෝගීව දිගු කලක් ජීවත් වන්නට. බෝනන් රෝග ඇතිවීමෙන් අපට සිදුවන බලපෑම කුමක්දයි අප නැවත විශේෂයෙන් විමසා බැලීම වැදගත් වෙනවා. එදිනෙදා අපගේ ජීවිතයේ කටයුතු නිසියාකාරව සිදු කර ගැනීමට අපට නොහැකි තත්ත්වයක් මෙම රෝග නිසා ඇති වෙනවා. ඒ වගේම පවුලේ අපේ කටයුතු සිදු කර ගන්නට විවිධ බාධාවන් බෝ නොවන රෝග ඇතිවීමෙන් අපට ඇති වෙනවා. රැකී ආරක්ෂා කටයුතු වල නිසි ලෙස යෙදීමට අවස්ථාව නොලැබී යාමත්, ඒ වගේම මෙම රෝග තත්ත්වයන්ට ගොදුරු වීමෙන් අමතර වියදම් සිදු කිරීමට සිදුවීම, ඒ වගේම රෝග තත්ත්වයන් නිසා අප මේ කතා කරන්නා වූ දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම වැනි රෝග තත්ත්වයන් නිසා අතුරු ආබාධ, එසේත් නැත්නම් සංකූලතා ඇතිවීමේ අවදානමක් අපට ඇතිවීමත් මේ රෝග නිසා අපට සිදුවන බලපෑමක්. ඒ වගේම දැඩි ලෙස රෝගී වූ විට අපට අන් අය මත යැපෙන්නට සිදුවන තත්ත්වයක් පවා ඇතිවන්නට පුළුවන්. එසේම හදිසි මරණ තත්ත්වයක්, මරණයට ගොදුරු වීමට වුවත් මෙම රෝග තත්ත්වයන් නිසා අපට සිදුවන තත්ත්වයක්. ඒ නිසා අප කළ යුතු වන්නේ වෙනස් කරගත හැකි හේතු සෞඛ්‍යට හිතකර අන්දමින් වෙනස් කර ගනිමින් නිරෝගීව ජීවත් වන්නටත් අපට ඇතිවිය හැකි මේ බෝ නොවන කාණ්ඩේ රෝග වළක්වා ගැනීමටත් කටයුතු කිරීමයි. අපට කළ හැකි මොනවාද? ලුණු, සීනි, තෙල් අවම වුණු ආහාර රටාවකට පුරුදු වෙමු. එළවලු, පලා වර්ග සහ පළතුරු බහුල වූ ආහාරයකට හුරු වෙමු. ඒ වගේම භාවිතයට අවශ්‍ය කරන එළවලු, පළතුරු, කාබනික පොහොර යොදා ගනිමින් අපේ ගෙවත් ඒම වගා කර ගන්නට උත්සාහ කරමු. හැකි සෑම විටකදීම ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකී හිඳිමු. පිරිසිදු ජලයම බීමට සහ ආහාර පිසීමටත් භාවිතා කරමු. මේ සියලු කරුණු තුලින් අපට හැකියාව ලැබෙනවා බෝ නොවන රෝගයන් වළක්වා ගනිමින් නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වන්නට. ඒ වගේම දිනකට පැය භාගයක්වත් බැගින් සතියේ සෑම දිනකම ව්‍යායාම සිදු කිරීම සඳහා අපේ අවධානය යොමු කරමින් කය වෙහෙසන අන්දමින් ව්‍යායාමවල නිසි පරිදි නිරත වෙමු. ඊළඟට අපට කළ හැකි තවත් කාරණයක් වන්නේ නිවසේදී, රාජකාරී ස්ථානයේදී එදිනෙදා කටයුතු වල ක්‍රියාශීලීව නිරත වීම. ඒ වගේම අපට ඇතිවෙන්නට හැකි අධික බර සහ ස්ථූලතාවය වළක්වා ගන්නටත් අපගේ අවධානය විශේෂයෙන් යොමු කළ යුතු වෙනවා. බෝ නොවන කාණ්ඩේ රෝග තත්ත්වයන්ට පදනම වශයෙන් මේ ස්ථූලතාවය බලපාන බව අප තරයේ මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම මත් වැටි, මත් වතුර, දුම් වැටි, ඒ වගේම බුලත් පිට භාවිතයෙන් වැළකී හිඳීමත් මේ රෝග වළක්වා ගන්නට බෙහෙවින් හේතු සාධක වෙනවා. ඒ වගේම සරල වූත්, සැහැල්ලු වූත්, කළමනාකරණය කරගතා වූත් ජීවන රටාවකට හුරු වීම තුළිනුත් අපට මේ කතා කළ බෝ නොවන රෝග වලින් වැළකී හිඳමින් නිරෝගීව දීර්ඝ ජීවත් වන්නට අවස්ථාව උදා කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපගේ මානසික සුවතාවයත් බෙහෙවින්ම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා එදිනෙදා කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගනිමින්, ඒ වගේම අත්‍යවශ්‍ය කටයුතු පමණක් ඉටු කර ගැනීම සඳහා අවධානය යොමු කර ගනිමින්
මානසික සුවසහනය අත් කරගන්නට ඒ තුලින් බෝනෝන රෝග වළක්වා ගන්නටත් අපට හැකියාව තිබෙනවා. ඉතින් ඔබත් මමත් මේ ආකාරයේ දැනුවත් වෙමින් ලබාගත් දැනුම ක්‍රියාත්මක කරමින් සුදුසු ලෙස සෞඛ්‍යයට හිතකර ලෙස අපගේ චර්යාවන් වෙනස් කර ගනිමින් නිරෝගීව දිගු කල් ජීවත් වන්නටත් බෝ නොවන රෝග වළක්වා ගන්නටත් ක්‍රියාත්මක වීම සඳහා අවධානය යොමු කරමුයි අපි මතක් කරනවා. විශේෂයෙන්ම හෙදහෙදියන් වශයෙන් අපට අප ලබන්නා වූ දැනුම ඔබට මේ බෙදා දෙනු ලබන්නේ ඔබගේ ජීවිතයත් නිරෝගීව පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය කරන දැනුම සහ කරුණු ඔබට ලබා දීම සඳහා. ඉතින් තවත් දවසක මෙවැනි තොරතුරු සමගින් ඔබ මුණ ගැසෙන බලාපොරොත්තු වෙමි. මේ තොරතුරු මතකයේ රඳවා ගන්නට ඒ වගේම සුදුසු ලෙස චර්යාවන් වෙනස් කර ගනිමින් නිරෝගී දිගු ජීවිතයක් සඳහා ඔබට ඔබගේ ජීවිතය මෙහෙයවා ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමිනුත් අද දවසේ ඔබෙන් සමුගන්නවා. ස්තුතියි ඔබට.